දවසක් ඔයාලා හැමෝටම දිල්ලි ප්ලාන්ට් නර්සරි විතර අදත් ආදරෙන් පිළිගන්නවා මාත් එක්ක එකතු වෙලා ඉන්න ඔයාලා හැමෝම. ඉතින් අද වීඩියෝ එකෙන් මම කතා කරන්නේ අපේ ගෙවත්තේ අපිට පහසුවෙන් හදා ගන්න පුළුවන් අපිට හැමදාම මල් දෙන හරිම ලස්සන ශාකයක් ගැන. ඉතින් මෙන්න මෙයා ගැන තමයි අද මම කතා කරන්නේ. ඉතින් මේ තියෙන අයිරිෂ් ශාකයක්. මේ තියෙන කහපාට අයිරිෂ් ශාකය. තව අයිරිෂ් වර්ග ගණනාවක් තියෙනවා. ඉතින් මේ කහපාට අයිරිෂ් ශාකය ගැන තමයි අද මම කතා කරන්නේ. ඉතින් ඔයාලට පේන ඇති මේ ගහේ ලස්සනට මල් පිපිලා තිනවා කහ පාටින්. ඉතින් මෙයාගේ අවුරුද්දේ ගොඩක් කාලවල වල අපිට මල් දකින්න පුළුවන්. නිතරම අපිට මල් ලබා දෙන ශාකයක්. ඒ වගේම අපිට කිසිම කරදරයක් නැතුව හරිම පහසුවෙන් නඩත්තු කරන්න පුළුවන්. අපේ ගෙවත්තේ ඕනම තැනක හිටවන්න සුදුසු බඳුන් ගතව හෝ බිම හෝ හිටව ගන්න පුළුවන් ශාකයක්. ඒ වගේම තමයි දැඩු හිරි රශ්මියට උනත් මෙයාලා වරුතු දෙනවා. ගැටලුවක් නැහැ. ඉතින් ඒ නිසා ඔයාලට ගෙවත්තේ ඕනම තැනකට මෙයා භාවිතා කරන්න පුළුවන්. ඒ වගේම මෙයාගේ කෘමි හානි ගැන කතා කරලා සුවිශේෂී විදිහට ලොකුවට කෘමි හානි වුණත් මෙයාට ඇති වෙන්නේ නැහැ. ඒ වගේම පස් මාධ්‍ය මෙයාලා හිටවන මාධ්‍ය ගැන කතා කරොත් කොම්පෝස්ට් පොහොර මතු පිට පාස් ඒ වගේ දේවල් වලින් හදාගත්ත මිශ්‍රණයක ඔයාලට මෙයාලව පහසුවෙන් හදා ගන්න පුළුවන්. ඒ වගේම ජලයේ වුණත් නිතරම එදීමක් කරන්න අවශ්‍ය වෙන්නේ නැති ශාකයක්. පහසුවෙන් ඔයාලට හදා ගන්න පුළුවන් ශාකයක්. එක පැලයක් ඔයාලා හැදුවොත් මෙයා බුෂ් එකක් විදිහට හැදෙන ශාකයක් හින්දා තව පැල ගණනාවක් එයා අපිට දෙනවා. ඉතින් ඒ වගේම ඊට අමතරව අපිට පුළුවන් මෙයාගේ මේ මල් පිපෙන විදිය ඔයාලට පේනවා ඇති මේ කිනිත්තක් ආකාරයට මෙයාගේ මල් හැදෙන්නේ. ඉතින් ඊට පස්සේ එයාලගේ මෙන්න මේ වගේ කොටස් වලින් බීජත් හට ගන්නවා. ඉතින් මේ බීජ වලින් උතුවලට පැල ගන්න පුළුවන්. ඒ වගේම ඒ මල් පර වුණාට පස්සේ එයා අපිට පැල ලබා දෙනවා මෙන්න මේ විදිහට. ඒ අග කොටස් වලින් මේ විදිහට පැල හැදෙනවා. ඉතින් ඒ පැල අරගෙන ඔයාලට අලුත් පැල හදා ගන්න පුළුවන්. ඉතින් අපි අද බලමු ඒකත් හරි පහසුවෙන් ඔයාලට කරගන්න පුළුවන් මේ විදිහට. ඇත්තටම අතින් ගැලෙව්වොත් මේක ගැලවිලා එනවා මේ පැල. ඉතින් ඔයාලා මේ විදිහට ගලවගත්ත පැල අර මං කිව්වා වගේ කොම්පෝස්ට් පොහොර මත පිටපස් විතරයි මම මෙතනදී පාවිච්චි කරලා තියෙන්නේ. ඉතින් ඒකේ මේ විදිහට ඔයාලට තියාගන්න තමයි තියෙන්නේ. මේක ගොඩක් යට කරන්න අවශ්‍ය නැහැ. ඉතින් ඉක්මනින් මුල් ඇදලා ඉක්මනින් වර්ධනය වෙන ශාකයක් මෙයා. ඉතින් මේ විදිහට ඔයාලට පුළුවන් යාව හිටව ගන්න. ඉක්මනින් වර්ධනය වෙන නිසා ගැටලුවක් නැහැ. ඔයාලට පැලක් ඉක්මනට ගොඩාක් එක පැලයකින් හදා ගන්න පුළුවන්. ඉතින් මේ තියෙන මේ විදිහට හදගත්ත තවත් පැල ටිකක්. ඉතින් ඔයාලට පහසුවෙන් හදා ගන්න පුළුවන්. ඔයාලගේ ගෙවත්ත කහ පාටින් අලංකාර කරන මේ ලස්සන අයිරිෂ් ශාකයක් ඔයාලත් ඔයාලගේ ගෙදර මිදුලට හරි එහෙම නැත්නම් බඳුනක ඒ වගේ ඕනම තැනක හදන්න පුළුවන්. ඉතින් ඔයාලත් හදලා මේ අසිරිය විඳින්න.